ආයිබෝන් නැලුනේ අදත් සාදරයෙන් පිළිගන්න මගේ YouTube channel එකට. අද මම ගෙනාවේ Node MCU එක use කරලා home automation system එකක්. ඒ කියන්නේ අපිට ලෝකේ කොහේ හිටියත් internet එකෙන් blink app එක use කරලා මේ අපිට ගෙදර තියෙන lights මොන හරි home appliances on off කරගන්න පුළුවන් විදිහට හදාගන්න. ඒ කියන්නේ manual උත් පුළුවන්. ඉන්ටර්නෙට් නැතුව manual උත් අපිට use කරන්න පුළුවන්. මම මේ switch දාලා දෙන්න මම code එකත් upload දාන්න description එකේ. මම මෙතන පෙන්නන්නම් මේ හරිම ලේසි මේක. code එකත් මම go through කරන්නම් පොඩ්ඩක්. මම දැන් හදාගෙන තියෙන්නේ. මේකේ blink app එකෙන් on off කරන්නත් පුළුවන්. ඔයාලා ගෙදර තියෙන wifi එකෙන්ට connect වෙලා මේ ESP32 එක ඕන වෙලාවක තියෙන්නේ. 230 වලින් මම මෙතන 5 volt 230 to 5 volt converter එකක් දාලා තියෙනවා. රිලේස් දෙක තියෙනවා. රිලේස් දෙකෙන් අපි බ්ලින්ක් එකෙන් on off කරද්දි රිලේස් දෙකෙන් on off වෙනවා වගේම මේ ස්විච් එකෙනුත් එන ඉන්පුට් එක Node MCU එකට අරන් එයා ඒක ඇතුළෙනුත් මැනුවලි අපිට on off කරන්න හදලා තියෙනවා. මම මේකේ කෝඩ් එකේ 4කට දාලා තියෙන්නේ. මම දැනට දාලා තියෙන්නේ ස්විචස් දෙකකට විතරයි රිලේස් දෙකකට. අපි බලමු කෝඩ් එකට ගිහිල්ලා කොහොමද තියෙන්නේ. වයරින් ඩයග්‍රෑම් එකත් මම දාන්නම්. මොන ප්‍රශ්න තිබ්බත් කමෙන්ට් එකක් දාන්න. මේ තියෙන්නේ කෝඩ් එක. මේකේ මේ ඔයාලා බෝඩ් එක සිලෙක්ට් කරන්න ඕනේ Node MCU 1.0 ESP12E කියන එක තමයි සිලෙක්ට් කරන්න ඕනේ. බෝඩ් එක සිලෙක්ට් කරද්දී කම්පයිල් කරනකොට අප්ලෝඩ් කරනකොට මෙතනින් කම්පෝට් එක ඔයාලගේ එකට අදාළව සිලෙක්ට් කරලා දෙන්න. ඊට පස්සේ මෙතන කෝඩ් එකේ උඩ ගත්තාම මුලින්ම ඩිෆයින් කරලා තියෙනවා blink template ID එක, blink template name, blink auth token එක. ඒතර මේ තුනම එන්නේ අපි blink app එක කම්පියුටර් එකෙන් හරි ෆෝන් එකෙන් හරි අපි රෙජිස්ටර් වෙලා ඉන්න ඊමේල් එකට අපි අලුතෙන් මොකක් හරි කන් ප්‍රොජෙක්ට් එකක් ඇඩ් කරාම මේ template ID එක name එකයි auth token එකයි මේල් එකක් එනවා. ඒ ටික copy කරලා paste කරන තමයි මෙතන තියෙන්නේ. blink use කරපු කට්ටිය කලින් දන්නවා මේක. එහෙම ඇඩ් කරගෙන තමයි එතකොට තමයි අපේ ෆෝන් එකත් එක්ක බෝඩ් එක Wi-Fi connect වුණාම අපේ ෆෝන් එකත් එක්ක online වැටෙන්නේ එතකොට තමයි. නැත්තම් මේ auth token එක එහෙම template ID ඒ ටික නැත්තම් මොකද අපිට තව projects හදලා තියෙනවනේ ඒවට template ID template name එක වෙනයි. ඒක මේකට අදාළ ID එකයි name එකයි token එකයි මෙතන paste කරන්නම ඕනේ. නැත්තම් වැඩ කරන්නේ නැහැ. ඒතර මෙතන SSID එකයි password එකයි දෙන්න ඕනේ. අපි මේ board එක ගෙදර තියෙනවා නම් කොහේ හරි තියෙන තැනක මේ Wi-Fi SSID එකයි password එකයි දෙන්න ඕනේ මෙතන. ඒ ටික තමයි ප්‍රධාන වශයෙන්ම නැත්තම් මේ ටික හරියට දුන්නේ නැත්තම් කෝඩ් එක කොච්චර මොනව කරත් වැඩ කරන්නේ නැහැ. ඒතකොට මෙන්න මේ libraries ටික මෙන්න මේ දෙක අනිවාර්යෙන් ඔයාලගේ නැත්තම් download කරලා Arduino එකේ libraries වලට add කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන මේ relay pin 1 2 3 4 කියලා තියෙනවා relays හතරක් add කරන්න මේ තියෙන්නේ. ඒතර Node MCU එකේ D1 D2 D5 D6 කියලා තියෙනවා ඒකේ ගහලා ඒවට අදාළව GPIO pins තියෙනවා. එයාගේ ඇතුලේ configure කර තියෙන මෙයාට අඳුන ගන්න. ඒ ටික මේ විදිහට මෙතන දීලා තියෙනවා. දැන් අපිට පේන්න බෝඩ් එකේ ගහලා තියෙන D1 D2 3 D3 4 5 6 7 8 එහෙම තියෙනවා. ඒ වුණාට මෙයාගේ ඇතුලෙන් ඒ configure කරලා තියෙන්නේ GPIO pins ටික මොකක් හරි layout එකක් Google search කරලා අරගෙන බලලා ඔයාලට ඕන නම් මේක මේ pins ටික වෙනස් කරගන්න උනත් පුළුවන්. ඒතර ඒ වගේම switch අපි manual on off කරන්නත් පුළුවන් මේක. දැන් Wi-Fi නැතුව අපිට අපි වෙන කොහේ නම් ඉන්නේ Wi-Fi වලින් on කරන්න ගෙදර කෙනෙක් on off කරන්න ගෙදර කෙනෙක් නැත්නම් ගෙදර ඉන්න කෙනෙක්ට manual switch එකට දාලා තියන්න පුළුවන්. එතකොට ඒකෙන් on off කරන්නත් පුළුවන්. ඒකේ switch 1 එක D8 කියන්නේ GPIO pin 15 D3 D7 RX කියන එකත් අරන් තියෙනවා. මෙතන Wi-Fi එක high low වුණාම LED එකක් D0 එකේ දාලා තියෙනවා. මේ high low වෙන්නේ connection එක status එක බලා ගන්න.
ඔය විදිහට තමයි කෝඩ් එක තියෙන්නේ. මෙතන blink right එක තියෙනවා. මේ ඔක්කොම වෙනම functions හදලා තියෙන්නේ. ඒ functions ටික මෙතන මේ void check blink status කියලා තියෙනවා. ඒ connection එක status check කරන්න. ඒ විදිහට blink එක connect වුණාම ඒ විදිහට serial print වලත් එනවා. ඔයාලට මේකට display එකක් add කරලා වුණා පුළුවන් වෙනම serial print එකත් වෙනම ගන්න. ඒතර මේ setup එකේ මේ විදිහට pin out කරලා තියෙනවා. ඒ විදිහට තියෙන්නේ මේකේ input pull up එකෙන්ම තමයි අර switches ටික නැත්තම් ඔයාලා දාන මේක ගැන දන්න අය දන්න ඉලෙක්ට්‍රොනික දන්න අය pull up pull down කියලා තියෙනවා. ඒකේ inbuilt එන එකෙන්ම තමයි use කරලා තියෙන්නේ. ඔය ටික තමයි තියෙන්නේ loop එකේ අර manual control blink run timer run කියන ඒ විදිහට functions ටික තමයි call කරලා තියෙන්නේ run වෙවි තියෙන්නේ. එයාට signal එක ආවම ඒ අදාළ function එකට ගිහිල්ලා ඒ අදාළ දේ run වෙන්න කියන එක තමයි තියෙන්නේ. මොන හරි කෝඩ් එකේ ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න මම මේ blink app එක use කරලා මේ කෝඩ් එක token එක Wi-Fi template ID template name එක දාන එක මම පොඩි වීඩියෝ එකකින් පැහැදිලි කරන්නම්. දන්න කට්ටියට මේක මේ විදිහට කෝඩ් එක අරගෙන use කරන්න පුළුවන්. මොකද මේකේ මේ මමත් මේක ඉන්ටර්නෙට් එකෙන් තමයි සර්ච් කරලා ගත්තේ. හැබැයි කෝඩ් එකේ පොඩි ප්‍රශ්න වගේක් තිබ්බා. කලින් version එකකට තමයි මේක හදලා තිබ්බේ. අර API වල කලින් codes නැතුව අලුතෙන් ඒවත් එක්ක run කරද්දී ඒවා errors එනවා compile කරාට. දැන් මේකේ එහෙම ප්‍රශ්නයක් නැහැ. මේක අලුත් APIs එක use කරන්න පුළුවන් විදිහට තමයි මම හරියට codes ටික අලුතෙන් හැදුවා. පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරලා. එහෙනම් මේක අපි compile කරලා බලමු. compile එක හරියට වෙනවා. හරි මේ තියෙන්නේ මේ මම හරියට box එකකට දාලා ගානට assemble කරත්තා මේ manual on off කරන විදිහ මම තියෙන්නේ switches දෙකෙන් මම ඊළඟ වීඩියෝ එකෙන් පෙන්නන්නම් blink app එකෙනුත් control වෙනකොට කොහොමද ඒක තියෙන්නේ කියලා මේ wifi වලට connect කරලා තිබ්බත් manually on off කරන්න පුළුවන් අපිට මේක හරි මේ තියෙන්නේ blink app එකෙන් on off කරන එක app එක 4G වලින් connect වෙලා තිබ්බත් Wi-Fi වලින් කොහොම connect වෙලා තිබ්බත් කොහෙ තිබ්බත් ඒකෙන් blink app එකෙන් on off කරන්න පුළුවන් ඒ වගේම manual උත් මේ on off කරන්න පුළුවන් මේ switches දෙකේ පොඩක් අර signal wires දෙක පොඩක් loose එකක් තියෙනවා ඒ හින්දා ඔය විදිහට මේ පොඩක් අවුල් උනේ මේ ඒ දෙක ඇතුලේ හරියට ගෑවෙන්නේ නැතුනහම ඒක වෙන්නේ ඔය කිසි ප්‍රශ්නයක් නැහැ කෝඩ් එක හරියටම වැඩ කරනවා තියෙන්නේ වැඩ කරනකොට මොන හරි ප්‍රශ්න තිබ්බත් කමෙන්ට් එකක් දාන්න මගේ වීඩියෝස් අලුත් වීඩියෝස් වලට බලන්න channel එකට subscribe එකක් දාන්න